පළමු හමුවීමම රූම් එකක් වුණාට පස්සේ ඉවරයි තමයි. ආයි ගන්න දෙයක් නැහැ ඒක. මේ ලෝකේ තියෙන ආදරණීය වචන ටික ඔක්කොම කියලානේ අපි අපේ ලව් එක පටන් ගන්න. හැබැයි මේ ලෝකේ තියෙන ඔක්කොම නරක වචන ටික කියලා තමයි අපි අපේ ලව් එක ඉවර කරන්නේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. බැඳීම් අවසන් කරනකොට තමන් පෞද්ගලිකව ගොඩාක් දේවල් හුවමාරු කරගත්ත ඒවට සාප කරලා සමහරට අපි අනික් කෙනාගේ ජීවිතේ දැනගත්ත පෞද්ගලික තොරතුරු පවා ඒ කෙනාව රිද්දවන්න පාවිත කරනවානේ. අපි ආදරණීය විදිහට ලව් එක පටන් ගත්තා නම් මේක ආදරණීය විදිහට ඉවර කරමු කියන කතාව මම ඔබට කියනවා. හැබැයි මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ පසුතැවිලි වන විදිහේ කළු පැල්ලම් හදන එක, මිනිස්සුන්ට මතක් කර කර දුක් වෙන්න විදිහේ තැන් හදන එක පිළිබඳව මිනිස්සෙක් විදිහට ඔබ දෙපාරක් හිතන්න කියන එකයි මම කියන්නේ. කෙල්ලෝ කොල්ලෝ මම කියන්නේ මිනිස්සු 4-5ක් ඇතුලේ අපි අපේ ජීවිතය කරකවන්න ඕනේද? මිනිස්සු 10ක් 15ක් ඇතුලේ මේ අවුරුදු 60 ඇතුලේ අපි අපේ ජීවිතේ පෞද්ගලික දේවල් හුමාරු කරගන්න ඕනේද? මිනිස්සු 4-5 දිනක් ඇතුලේ අපි අපේ ජීවිතේ කරකවන්න ඕනේද කියන ප්‍රශ්නේ මම හිතන්නේ ඔයාලා අහන්න ඕන එකක්.